හෙලෝ Hello. ඔව්. විරාජ් මිස්ටර් ඔව්. කොත්තවිගේ විරාජ්යද? ඔව් මල්ලි කියන්න. මම ආදිත්‍යයක්ද? නෑ මම රජරට නිවුස් එකෙන් කතා කරන්නේ. ඔව් මල්ලි. අපි ඉස්සර මතුරට නිවුස් දැන් රජරට නිවුස්. මේ හරි. අයියේ මේ කතා කරන්න පුළුවන් නේද? පුළුවන් මල්ලි කියන්න. ෆ්‍රී ටයිම් එකේ මේ අයියේ දැන් මේ දැන් ඇත්තරම මේ කියන්නේ මේ කොත්තු අයියාගේ මේ වෙලාව කොච්චර විතර දවසට බිස්නස් වෙනවද? ඒ කියන්නේ මල්ලි අයියේ එහෙම අහන්නේ. මොකද්ද හේතුව? රීසන් එක. නෑ මේ එක අහන්නේ කියන්නේ මේ ඔච්චර කොත්තු කනවද කියලා Facebook එකේ මේ මතයක් ගොඩ නැගිලා තියෙනවා. අනේ මල්ලි ඇවිල්ලා බලන්න මල්ලි කඩවල ඉස්සර මිනිස්සු පෝලිං වල ඉන්න වීඩියෝ මම දාලා තියෙනවා. ඔව් ඔව් ඒක මගේ කඩේ ඉස්සරහට ඇවිල්ලා බලන්න. ඔව් මම දැක්කා ඒක හරි මේ ඔව්. අයියා ඇත්තටම දැන් ඉස්සල මේ කියන්නේ ආයේ මෙහෙමත් මතයක් කියනවා. ඔයා රාජපක්ෂගේ සල්ලි සල්ලි සුදු කරනවා කියලා. මල්ලි රාජපක්ෂගේ සල්ලි සුදු කරනවා නම් මම ඔව් රාජපක්ෂලට බැලලා ඔයා බලන්නකෝ මගේ Facebook එකේ මම ෆොටෝ එකක්වත් දාන්නේ නැහැ. මම net FM එකේ ළඟදී ඔව් ගෙලින්ම කියනවා මම දේශපාලනය කරා මම ඔව් മന്ത്രി වුණා මම කෝට්ටේ മന്ത്രി කෙනෙක් හිටපු ඔව් ඒ දේශපාලනයට ආවේ මට මගේ කඩවලින් කට්ටිය ජරාවිල්ල පින්ද දේශපාලඥයා මට කඩතර කරපු ඉඳලා ඔව් මගේ ලංකාවේ මල්ලි ඔයත් මෝඩෙන් නෙමෙයිනේ ඔව් ලංකාවේ බිස්නස් කරන්න පුළුවන් දේශපාලනේ නැතු අපිට දැන් පුළුවන් කරන්න ඒ ඔව් වෙලාවේ අපි කලල බිස්නස් වල අපිට කරන් යන්න දුන්නේ නැහැ කික්වත් ඔව් රාජපක්ෂවලුත් එකයි ඔක්කොම එකයි ඉතින් ඒ වෙලාවේ මම බිස්නස් කාර්යයක් විදියට මම ටැක්ටික්ස් යූස් කරන්න ඕනේ මම ඉන්නෝ ඔයාට පුළුවන් මේ ඔයාට වඩා බලවත් මිනිස්සුත් එක්ක හැප්පිලා බිස්නස් කරන්න දවසට අයියා කොච්චර දැන් විතර ලාභ වෙනවද කියන්නේ මම මේ දල වශයෙන් අහන්නේ නෑ මේ මල්ලි දැනගන්න. මගේ ලාභය ගැන නම් කවුරුත් අහන්න දෙන්න එපා. මගේ බිස්නස් එක ඒවා මම ඔක්කොම මගේ අවුට්ලට් වල ඉන්න අයට දීලා තියෙන ඉන්ෆෝම් මම ලාභයෙන් සම්බන්ධව මම දැන් අර අයියා එහෙම කියන්න KFC බෑනේ කියන්නේ මල්ලි. ලොකු චේන් එකක් නේ. KFC වගේ අයියට ඔව්. පුළුවන් මේ ඔය මේවා කළා මේ කියන්නේ ෆිට රටවලත් මේ මිස්ටර් කොත්තු එක මේ ව්‍යාප්ත කරන්න නේද? ඩොලර්ස් නෑ වෙන මල්ලි අපි විදිහට. දැනට අපේ ඩුබයි වල ඇරෙන්න අපි ලෑස්ති කරලා තියෙනවා. නෑ සිංගප්පූරු වල ඇරෙන්න ඉන්දියන් ලෑස්ති කරලා වෙලත් තියෙනවා. පුළුවන් ඉන්දියාවේ මම හිතන්නේ ඔය කන විදියට කොත්තු ඔයා කියන විදියට මම මේක ඔව්. හිතන්න එපා ඔයා කියන විදියට කොත්තු ඔය ඔව්. ඔච්චර මිනිස්සු කන විදියට ඉන්දියාවෙත් පුළුවන් ඔයාට මේ ඔය විදියට ප්‍රමේය පුළුවන් දාගන්න. මල්ලි. අනිවාර්යෙන් පුළුවන්. ඔව් මුළු ලෝකෙමටම කොත්තු කවනවා. ඒක මගේ ජොබ් එක. ඔව් මම එදා ඉඳලා කරෙත් ඒක මම මුළු ලංකාවටම කොත්තු කවලා තමයි පස්ස බලන්නේ. ඔව් රයිට් ඒක මගේ ටැලන්ට් එක මට කරන්න පුළුවන් තාක් කල් කරනවා බැරි වුණොත් අත්තන්න එච්චරයි මොනවද මල්ලි මට නැති වෙන්න දෙයක් නැහැ මේ හැබැයි මේ ජීවිතේ මිනිස්සු නම් හිතාගෙන ඉන්නේ අයියා ඔයා රාජපක්ෂ කොත්තුවක් තමයි මේ කවන්නේ කියලා. ඔව් මල්ලි මගේ එහෙමත් හිතන් ඉන්න පුළුවන් කට්ටියට ඒක හරි සතුටු දෙයක් ඉතින් මෙහෙම එතකොට මිනිස්සු දැනගන්න එපයි නේ ඔව් ඔව් ඔයගොල්ලෝ හොඳ වැඩක් කරයි යනවා ඔව් මල්ලි ඔය වගේ කැම්පේන් මට අවුරුදු 16ක් තිස්සේ ගැව්වා ඔව් හරිද ඕවා මල්ලි සුගරි බඩලන්න කරත් මිස්ටර් කොත්තුට ඕවා හරියන්නේ නැහැ ෆොටෝ මිස්ටර් කොත්තු 100ක් කියන්නේ විතර පිටින් ගන්න නැගිටින්න තියෙනවා අයියා මගේ ගාව ඔයා හැම තැනම රාජපක්ෂගේ ගාව ඉන්නවා ගිහිල්ලා. ඔව් මල්ලි බොහොම ස්තුතියි thank you හරි හරි ඕ අංකල් කියන්න. මොකද්ද මේ අර මිස්ටර් කොත්තුත් එක තියෙන ප්‍රශ්නේ? පොත්තු එක්ක මම කේස් එකක් දාගත්ත නෑ මාත් එක්ක නරකත්තිය. මෙහෙම අංකල් මම අර මේ යා චිචි ඉන්න ෆොටෝ එකක් මම දැම්ම ෂෙයා කරා. ඒකටත් එක්ක තමයි මට එයා ගහන්න පටන් ගත්තේ. ඉතින් ඒක මේ මම මේ හිතලා දාගත්ත එකක් නෙමෙයි. එයා තමයි මගෙන් මාත් එක්ක මේ ගේම් ඉල්ලුවේ ඉතින්. මම ඇත්තට වැරද්දක් කළා නෑ. ඇයි මොකද්ද කිව්වේ? දැන් ඒක පොලිසියන්ට දාන්න යන්නේ. ඒ මිස්ටේක් එක පරිහරණය කරන්න එපා. ඔය වඳුරන්ට දෙලි යම්පතාව කියන්නේ. පොලිසියන් මම ඉතින් මේමයි ඉතින් මම යාට කියන්නේ යාගේ ෆොටෝස් ටිකක් මම මේ මගේ එකෙන් මම දාලා දෙන වෙන ඉතින් ගැටලුවක් නැහැ ඉතින් මම දැනුවත් තරම් කේස් එකක් නෑ අංකල්. ඒ මිස්ටේක් එක යාට මට ගාලා කියලා මට දැන් ඇවිල්ලා කම්ප්ලේන්ට් එක දාන්න. කවුද එයාවද? ඔව්. මොකද කිව්වේ? ඒ ඉන්නවා කියලා දන්නවද? ආ ඇවිල්ලා කතා කරලා ඉන්න ගන්න ප්‍රශ්නේ. මොකක්ද කරන්නේ? මේ එයා ඉතින් මෙහෙමනේ එයා මට ගේම් ඉල්ලුවානේ එයාගේ තව කට්ටිය ෆේක් account දාලා මගෙත් එක ලෙඩේ අද්දානේ. මගේ එකේ හාන්න පටන් ගත්තානේ. ඉස්සල්ලාම දැන් ඔය මේ කින්තෝර දැන්නේ කවුද එයාගේ? ඔයාද දැන්නේ? නෑ ඉස්සල්ලාම මම එයාගේ පෝස්ට් එකක් මම ෂෙයා කරලා තිනවා. ඒ කියන්නේ චිචිත් එක්ක එයා ඉන්න ෆොටෝ එකක්. හරිද? චිචි රෝහිත රාජපක්ෂ ඉන්න එකත් මම දාලා තිනවා. හරිද? ඉතින් ඔව අනවශ්‍ය වැඩනේ නලෝ. තාපහල නැතිව කරන්නේ නැති.
ඒකදී මම දන්නේ දැන් ඔයා කතා කරලා ඉස්සර ගන්න හරි. දැන් ඔයා දැන් යා මේ ඕගොල්ලන්ගේ වලපතට ඉන්න හදන්නේ. නැත්නම් ඒ මොන්සේ ඔලිසේ එන්දයි මේ යාට අපරාධය. මම දැනුවත් තරම් අපහසු කරලා නැහැ. එයාට පුළුවන් ඉතින් එයාගේ මඩට එයාට හොද ගන්න ඉතින්. දැන් මට දැන් මෙහෙම මට විරුද්ධව දාලා තියෙනවා. එයා මොකක්ද එක ඇත්තට මේ වොයිස් එකත් මගේ එකක් නෙමෙයිනේ. ඒ දාලා තියෙන වොයිස් එක මගේ නෙමෙයි. ඔයාලට තේරෙන්නේ ජොබට ඔය ඉපඩ වගේ පරිහරණය කරන්න පුරුදු වෙන්න ඕනේ. මම එහෙම මේ කියන්නේ මේ එයාට ගහලා තියෙන මම එහෙම ඔය එයා කියන විදිහට මම ෆෝන් නම්බරයක් දාලා නැහැ. එයා දැන් මගේ Facebook එක report කරන්න කියලා තියෙනවා. ඉතින් මේ මට ඒක ඩිසිෂන් එකක් ගන්න පුළුවන්. එකපාර report කරන්න එයාගේ account එකම. මම ඉතින් මට ඔය Facebook පරිහරණය ගැන මම දන්නේ නැහැ කියන්න. මේ මම ඔයාලට යන්නේ නැහැ. ගන්නවනේ. මේ මම දැන් මට දැන් එන්නේ මේ මම කරන්නේ. මොකද්ද කියන්නේ? නෑ මම හොරකම් කරලා කියලා නෑනේ අයියේ. මම හොරකම් කරලා කියලා නෑ. අයියට පුළුවන් අයියා ප්‍රූෆ් හම්බ කරලා තියෙනවා නම් ඒක ගැන හොයන්න. මොකද මේ ඕක මංගිය සංවාදයක් නේ අපේ ගෲප් එකේ අපේ අරගලයේ ඇතුළේ යන සංවාදයක්. මම සල්ලි ඉල්ලලා නෑ අයියේ. මම ඉල්ලලා නෑ සල්ලි 5 ලක්ෂ 5ක් මං කාගෙන්වත් ඉල්ලලා නෑ. රාම්සර් අංකල් එයාට එන්න කියන්නෝ කතා කරන්න. එයාට එන්න කියන්නෝ කතා කරන්න. එයා වරද්දගෙන තියෙන්නේ. නෑ මට ගැටලුවක් නෑ. මට මේ කියන්නේ මම වරද්දක් කළා නෑ. තියෙන ප්‍රශ්නෙත් එක්ක දැක්ක දේවල් එක්කම දැන් මේ එයාට පුළුවන් ඒක ගැන කතා කරන්න. මාත් එක්කලා කතා කරන්න ගැටලුවක් නෑ මට. එන්න කියන්නෝ කතා කරන්න. වැඩි ඉවරයි. අනේ බබා ලෑස්ති ඉක්මනට පොලිසියට යමු. මේගොල්ලෝ මේ ගේස්ලට ඇවිල්ලා අපිට කරදර කරනවා. යයියා. අනේ මහත්තයෝ මං ඉල්ලන ගානක් දෙන්නම් මටයි මගේ දරු පවුලටයි කරදර කරන්න එපා ප්ලීස්. ඔය මඩ ගන්න ඕන එක කාත් එක්ක හිටියා කියලා කිව්වොත් කරන්නේ අපිට කරදර කරන්න එපා. මේ රෑ අපි තනියෙන් ඉන්න බයයි. අනේ මං දැන් ආමුදුරන්ට කිව්වා අනේ අපිට කරදර කරන්න එපා ප්ලීස්. අපි වත්තරින්න. අපිට සමා වෙන්න. අපි ආපහු රාජපක්ෂල කඩේ යන්න දේශපාලනය කරන්න දෙන්න අපිට කරදර කරන්න එපා. හෙලෝ කවුද මේ? කියන්නයි. මං දැන් අයින් කරන්න. මං අර ඔයා මගේ දාලා දෙන පෝස්ට් එකේ ඉඳලා මං ඔයාලට මං මේ ග්‍රාම